සාදරයෙන් පිළිගන්නවා ඩයිනෝසෝරයන් ගැන කතා කරන සීරීස් එකේ තවත් එපිසෝඩ් එකකට. අද මම කතා කරන්න යන්නේ ස්පයිනෝසෝරස් සහ කාකරෝඩොන්ටෝසෝරස් ගැන. ස්පයිනෝසෝරස් කියන්නේ එදා මෙදා තුර මෙලොව වාසය කරපු අතිශය දරුණුම ගණයේ ඩයිනෝසරෙක්. මෙයා ඒ කාලවකවානුවේදී ජීවත් වුණ වෙනත් සත්තුන්ට සහ ඩයිනෝසරයන්ට අභියෝගයක් වගේම තර්ජනයක් වුණා බවට නොඅනුමානයි. හැබැයි මෙයා මේ විදිහට අනසක පතුරන් ඉන්නේ ඔයා මේ දකින අතිවිශාල කාකරෝඩොන්ටෝසෝරස් ස්පයිනෝසෝරස් ඉදිරියට එනකන් විතරයි. ඉතින් කාකරෝඩොන්ටෝසෝරස් ස්පයිනෝසෝරස්ට තර්ජනයක් වුණ නිසා මේ දෙගොල්ලෝ අතර නිතර ගැටුම් ඇති වෙලා තියෙනවා. ඉතින් අතිවිශාල දැවැන්තයෝ දෙන්නෙක් දරුණු සටනකට ගියොත් අපි අනිවාර්යයෙන්ම දන්නවා එතනදී දෙන්නගෙන් එක්කෙනෙක්ට හරි දෙන්නටම හරි වෙන්න පුළුවන් ශාරීරික අනතුර ගැන. මගේ එක්පස්සකින් ඉන්නේ ශක්තිමත් කොඳු ඇටපේලියක් සහ දිගින් අඩි 3ක් පමණ වෙන එවැගේම තියුණු දත් දෙපළක් හිමි ස්පයිනෝසෝරස් කෙනෙක්. එතකොට අනිත් පසින් ඉන්නේ එයාටත් නොදෙවිනි ඊටත් වඩා විශාල බයිට් ෆෝස් එකක් හිමි රුදුරු දැවැන්තයෙක්. කාකරෝටෝරස්ගේ බයිට් ෆෝස් එක සටහන් වෙන්නේ ආසන්න වශයෙන් නිව්ටන් 11312ක් විදිහට. ස්පයිනෝසෝරස්ගේ මේ අගය සටහන් වෙන්නේ නිව්ටන් 4829ක් විදිහට. හැබැයි මේ අගය සටහන් කරන්නේ ස්පයිනෝසෝරස්ගේ දත් දෙපළේ ඉදිරි පසින් විතරයි. හැබැයි මෙයාගේ බෑක් බයිට් ෆෝස් එක, ඒ කියන්නේ හකු ප්‍රදේශයෙන් දෙන්න පුළුවන් තෙරපුමේ අගය සටහන් වෙන්නේ නිව්ටන් 11936ක් විදිහට. මේ ගණනය කිරීම සිද්ධ වෙන්නේ වර්ෂ 2022 දී. ඒ වගේම මේක තමයි දැනට තියෙන සාර්ථකම ගණනය කිරීම විදිහට සටහන් වෙන්නේ. මම මෙහෙම කියන්නේ මීට කලින් කරපු රිසර්ච් එකකින් සටහන් වෙලා තියෙන්නේ මෙයාගේ බයිට් ෆෝස් එක නිව්ටන් 6670ක් විදිහට. මේක ගණනය කරලා තියෙන්නේ මසල් ක්‍රොස් සෙක්ෂන් ඒරියා. එහෙම නැත්නම් මාංශපේශී හරස් කඩක තියෙන මාංශපේශී තන්තු වල ඝනත්වය අනුව කරන ගණනය කිරීමක් අනුව. කොහොම හරි අද කතාවට අනුව ස්පයිනෝසෝරස්ගේ කාකරෝඩොන්ටෝසෝරස්ගේ මේ තරඟයට වැදගත් වෙන්නේ ස්පයිනෝසෝරස්ගේ ඉදිරිපස බයිට් ෆෝස් එක විතරයි. එහෙම බැලුවාම මනාවට ඔප්පු සිද්ධ වෙන්නේ කාකරෝඩොන්ටෝසෝරස් කියන්නේ ස්පයිනෝසෝරස්ට අනිවාර්යෙන් අභියෝගයක් වුණ ඩයිනෝසරෙක් කියලා. එහෙමනම් මෙතනදී ස්පයිනෝසෝරස්ට ගැලවෙන්න තියෙන ප්‍රධානම ආයුධය තමයි ඔයා මේ දකින ශක්තිමත් කොඳු ඇටපේලිය. වර්ෂ 2008 දී මොරොක්කෝවෙන් අවුරුදු මිලියන 95ක් පැරණි කොඳු ඇටපේලියක් හම්බෙනවා. මේක අයත් වෙන්නේ ස්පයිනෝසෝරස් කෙනෙක්ට. මෙතනදී විශ්ලේෂකයන්ගේ අවධානය යොමු වෙන්නේ ඔයා මේ දකින ස්පයිනෝසෝරස්ගේ කැඩුණු අස්තිය දිහාවට. පර්යේෂකයන් මෙතනදී අනුමාන කරන්නේ මේක කාකරෝඩොන්ටෝසෝරස්ගේ වැඩක් කියලා. මොකද මේ අස්තියක් බිඳින්න අවම වශයෙන් නිව්ටන් 10000කවත් ෆෝස් එකක් දෙන්න ඕනි කියලා තමයි පර්යේෂකයන් මෙතනදී ගණන් බලන්නේ. එතකොට කාට හරි හිතෙන්න පුළුවන් ඉතින් T-Rex ගේ බයිට් ෆෝස් එක නිව්ටන් 35000ක් විතර එනවනේ. එහෙනම් එයා වගේ කෙනෙක් වෙන්න බැයිද මේ වැඩේ කරේ? හැබැයි ඔයා අමතක කරන්න එපා කාකරෝඩොන්ටෝසෝරස් කියන්නේ T-Rexට වඩා විශාල සහ උසින් වැඩි වුණ සත්වයෙක් කියලා. එහෙම බැලුවහම ස්පයිනෝසෝරස්ගේ කොඳු ඇටපේලියට ඇටැක් කරන්න පුළුවන් එකම සත්වයා තමයි කාකරෝඩොන්ටෝසෝරස් වෙන්නේ. මෙන්න මේ වගේ සාධක සැලකිල්ලට අරගෙන තමයි විශ්ලේෂකයන් අනුමාන කරන්නේ මේ ස්පයිනෝසෝරස්ට ඇටැක් කරපු සත්වයා කාකරෝඩොන්ටෝසෝරස් කෙනෙක් කියලා. මම කල් කරන්න ටිකකට ආයෙත් අතීතයට යන්. මම මීට පෙර ගතවුණු මිලියන 250ක කාලය කාලරාමු 3කට බෙදන්නම්. එතනදී මිලියන 250ත් 200ත් අතර කාලය ට්‍රාසික් යුගයේ විදිහටත් මිලියන 200ත් 150ත් අතර කාලය අපි හැමෝම දන්න ජුරාසික් යුගයේ විදිහටත් ඉන් අනතුරුව කාලේ ක්‍රොටේජියස් පීරියඩ් එක විදිහටත් හඳුන්වන්න පුළුවන්. ඒ කියන්නේ මීට අවුරුදු මිලියන 94කට කලින් අපේ පෘථිවියේ ගෝලීය උෂ්ණත්වය ඉතාමත් ඉහළ ආගයක පැවතිලා තියෙනවා. මේක එන්නෙන්නම උත්සන්න වෙලා එක වෙලාවක ග්ලැසියර් දිය වෙන්න පටන්ගෙන තියෙනවා. ඉන් අනතුරු අප පෘථිවියේ තිබ්බ සියලු ජලාංශු වාෂ්ප වෙලා මේ ලෝකේ නිසරු බිමක් වෙලා තියෙනවා. ඉතින් ගොඩබිමේ වගේම ජලයේත් අනසක පතුරපු ස්පයිනෝසෝරස්ට දැන් නම් ජීවිත තර්ජනයක් අත් වෙලා තියෙන්නේ. ඉතින් ස්පයිනෝසෝරස්ගේ ප්‍රධානම ආහාරයක් වන ජලජ ජීවීන්ගේ නැතිවීමත් එක්ක මෙයත් මේ ලෝකෙන් අතුරු දහන් වෙලා යනවා. හැබැයි ගෝලීය උෂ්ණත්වය වැඩි වෙනවත් එක්ක අති විශාල විදිහට වර්ධනය වුණ සත්තුත් නොහිටියා නෙවෙයි. හරියට නිකන් ටයිටනබෝවා එහෙම නැත්නම් ඇනකොන්ඩා වගේ සත්තු. අපි ඒ වගේ අය මේ ලෝකෙට ආවේ කොහොමද කියලා ඉස්සරහට කතා කරමු. එහෙනම් සුබ දවසක්.